කොහොමද අපේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා අපි හිතනවා. ඒ වගේම අපි තුන් දෙනාත් හැමදාමත් වගේ හොඳින් ඉන්නවා. මේ දවසේ අපි කුරුසපල්ලි ආවා. මොකද තාත්තිය යන්න දවස් 2ක් විතර තිබුණේ. ඉතින් හැමදාමත් වගේ තාත්ති අම්මිට නංගිටයි කලින් යනවා. මොකද එයාට කාලේ අඩුයි ලංකාවේ ඉන්න. ඉතින් වෙඩින් එකේ වැඩත් ඉවර වෙච්ච නිසා තාත්තිගේ රෙස්ටුරන්ට් එකේ වැඩත් පටන් ගන්න නිසා තාත්තිට වේලස්සන යන්න වෙනවා. ඉතින් හැමදාමත් වගේ හරිම දුකයි. මොකද එයාට ගොඩාක් නිවාඩු අඩුයි. ඉතින් මේ කුරුසපල්ලෙන් මේ දෙන්නව දැකලා මම ගත්තා මටයි නංගිටයි. ඉතින් ඊට පස්සේ අපි යනවා කටුනේරියේ ශුද්ධ සෙබස්තියන් මොනින්ද්‍රයාගේ මේ පල්ලියට. මොකද මංගල්‍යත් ළඟ එනවා. ඒ උනට තාත්තිට මංගල්‍යටවත් ඉන්න කාලේ නැහැ. ඉතින් තාත්තිගේ බාර තියෙනවා. ඒවත් ඔප්පු කරලා ඉතින් පල්ලිය පැත්තෙත් ගිහිල්ලෙමු කියලා දැන් මේ දවසේ තීරණය කළා ගියා. ඉතින් කටුනේරියේ පල්ලියේ මේ වගේ ලස්සන කුරුළු කූඩයක් තිබ්බා. ඉතින් ඒක දිහා ගොඩක් ආසාවෙන් බලන්න හිටියා. මොකද ලස්සන කුරුල්ල ඉන්නවා. ඉතින් මේ තාත්ති යන දවස එයාලා එන දවස වගේ හරි ලස්සන දවසක් උනේ නැහැ එදා. ඉතින් තාත්ති යනකොට හරිම දුකයි. මොකද එයා තනියමත් යන්නේ. මං ගොඩක් වෙලාවට කැමති නැහැ එයා තනියම යනවට. ඒ වුණාට හැමදාමත් වගේ හැම අවුරුද්දකම වගේ ගොඩක් වෙලාවට එයාට තනියම තමයි ආපහු ඉතාලියට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් එයාගේ නිවාඩු තත්ත්වෙත් එක්ක අම්මිටයි නංගිටයි ඊට වඩා නිවාඩු තියෙන නිසා එයාලා ටිකක් වැඩිපුර ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ නිවාඩු ගන්නත් ඕනේ නිසා. ඉතින් මේ දවසේ මමයි අපේ හබියයි අම්මි තාත්ති විතරයි ආපොඩ් ගියේ. නංගිලා ගියේ නැහැ. ඉතින් හරිම දුකයි මේ දවසේ. මොකද තාත්තිත් එක්ක වැඩි කාලයක් ගත කරන්න හරිම අඩුයි හැම අවුරුද්දකම වගේ. ඉතින් මට ඒ ගැන හරිම දුකයි. ඉතින් මොනා කරන්නද? එනවා වගේම ආපහු යන්නත් ඕනේ. ඉතින් එහෙ වැඩක් තියෙනවනේ. ඉතින් මොනා කරන්නද? එහෙම තමයි ජීවිතේ. සතුට වගේම දුක දවසුත් තියෙනවා. ඉතින් ආයෙත් තව මාස කිහිපයකින් ආයෙ එනවනේ කියන බලාපොරොත්තුවත් එක්ක තමයි ඉතින් මේ තාත්තිව ඉතින් මං ගිහිල්ලා දාන්නේ. ඉතින් එයාපෝට් එක කියන්නේ හරිම පුදුම තැනක් නේද? එනකොටත් කවුරු හරි ලංකාවට එනකොටත් අපි අඬනවා සතුටට. යා යනකොට අඬනවා දුකට. ඉතින් එයාපෝට් එක කියන්නේම අඬන තැනක්. දුකට සතුට දෙකටම හැම වෙලාවෙම අඬනවා. ඉතින් මේ දවසත් ඉතින් ඒ වගේම දුක දවසක්. එනකොට නම් මාර ආසාවෙන් ඉතින් එයාපෝට් යන්නේ. ඉතින් යන දවස වෙනකොට එයාපෝට් එක දකින්නවත් ආස නැති තරම් ඒ වගේ දුකක් එන්නේ. ඊට පස්සේ ඉතින් තාත්තිගේ ඔක්කොම ඉමිග්‍රේෂන් වැඩ ඒ හැම දෙයක්ම බඩු දාලා එයාගේ වැඩ ඔක්කොම ඉවර කරනකම්ම ඉඳලා යාව පිටත් කරලා අපි තුන් දෙනා ඉතින් ඇවිල්ලා මේ රෑ පොඩි බඩගින්නකට ඉතින් නෙස්කැෆේ එකක් බීලා ටී බනිස් එකක් කාලා එහෙම යනවා. නෙස්කැෆේ කොට නෙස්කැෆේ නන් නෙවෙයි තිබුණේ. මේ ඊට පහුවදා මේ අපි යන්නේ කිරිමැටියානේ පල්ලියට. කිරිමැටියානේ ශුද්ධෝ ජෙරාර්දු මයෙල්ලා මුනින්ද්‍රයාගේ පල්ලියට. ඉතින් මේ පල්ලියට ගොඩාක් වෙලාවට අම්මි ලංකාවේ ඉන්නකොට එනවා. මේ පල්ලියට ගොඩාක් බාර වෙනවා. රට යන්න තියෙන අය, එතකොට දුක් කරදර තියෙන අය, ඒ වගේම බබාලා හම්බෙන්න බබාලා නැති අය, ඒ වගේ ගොඩාක් දේවල් වලට මේ පල්ලියේ ගොඩාක්
හාස්කම් තියෙනවා. ඉතින් මේකට අම්මී එන හැම දවසකම වගේ වරද්දන්නේ නැහැ මේ පල්ලියට එන්න. ඉතින් හැම අවුරුද්දම වගේ මේ පල්ලියටත් ආවා අපි. මේ ඉතින් ඊටත් පහුවදා මේ දවස් අපි කොළඹ යනවා. ඉතින් කොළඹ යන්නේ අපේ නැන්ද කෙනෙක් ඉන්නවා එහෙ. ඉතින් එයාගොල්ලන්ගේ ෆැමිලි එක මෙහෙ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ගෙදර කෑමකට තමයි අපි යන්නේ. ඒගොල්ලන්වත් බල්ලා චුට්ටක් කතා කරලා එහෙම ටිකක් නිදහසේ ඉඳලා එන්න තමයි යන්නේ. ඉතින් ඒ ගෙදර වෙන කිසිම දෙයක් නම් ඇත්තටම වීඩියෝ කළේ නැහැ. ඒ වුණාට අපි එදා අම්මි නම් නැන්දලත් එක කතා කර කර හිටියා. අපි 4 දෙනා ඔක්කොම ඉවර කරලා මේ අපේ දෙන්නා කාරකට නැග්ග ගමන් නිදා ගන්නවා මේ දෙන්නා. කොහේ ගමනක් ගියත් අපේ නංගි තමයි මුලින්ම ස්ටාර්ට් කරන්නේ. ඉතින් මේවා සුන්දර මතක. ඒ හින්දා මට හිතුණා මේකත් මේ බ්ලොග් එකට ඇඩ් කරන්න. ඉතින් ඊට පස්සේ අපි නැන්දලා ගෙදර ගිහිල්ලා අපි 4 දෙනා හිතුවා අම්මිට නැන්දලත් එක කතා කර කර ඉන්න කියලා. අපි 4 දෙනා හිතුවා පික්මී දාගෙන කොළඹ කොච්චි කඩේ අන්තෝනි පල්ලි යන් කියලා. ඉතින් දැන් මේ අපි දෙගොල්ලෝ ජෝඩු පික්මී දෙකක් දාගත්තා ත්‍රීවිල් දෙකකට. ඉතින් දැන් මේ ආසාවෙන් ඉතින් පල්ලියට යනවා. ඔයාලට කියන්න කොළඹ කොච්චි කඩේ පල්ලියට මේ මම යන 3 වෙනි පාර. ඉතින් මේ පාර තමයි හරියටම පල්ලිය ගොඩාක් බැලුවේ මම. බැලුවේ වගේම මේ කලින් දවස්වල ගියාට සෑහෙන ලොකු සෙනගක් ඉන්න නිසා ඒ ගිය දවස් දෙකේම වගේ ගොඩාක් සෙනග හිටියා. ඉතින් ඒ හින්දා ගොඩාක් අර පල්ලිය වටේම කැරකෙන්න අවස්ථාව හම්බුනේ නැහැ. ඉතින් මෙදා පාර ගිහිල්ලා තමයි මේ පල්ලිය වටේ චුට්ටක් බලලා ඉතින් අර බෝම්බෙන් වෙච්ච හානි ඒව ටිකක් බලලා ඒ හැම දෙයක්ම ආසාවෙන් පල්ලිය ඇතුලේ චුට්ටක් නිදහසේ ඉඳලා ආවා. මොකද සෙනග ගොඩාක් අඩු නිසා. ඉතින් කොළඹ එනකොටත් ඉතින් තාත්තිගේ අඩුව මාරු විදිහට දැනෙනවා. ඉතින් මේ දවසෙත් හිතුණා අනේ තාත්තෙත් හිටියනම් කියලා ඉතින් මේ වගේ තැනකට එන්න අපිට. ඉතින් වෙඩින් එකේ වැඩක් තිබිච්ච නිසා මෙදා පාර ඇත්තටම කියනවා නම් කොහෙවත් යන්න කාලයක් හම්බුනේ නැහැ. පොඩි තැනකට හරි එකට එකතු වෙලා ට්‍රිප් එකක් වගේ යන්නවත් කාලයක් හම්බුනේ නැහැ. ඉතින් මොනා කරන්නද ඉතින් ලබන අවුරුද්දවත් ලස්සන තැනකට ට්‍රිප් එකක් යමු කියලා හිත තාත්තිවත් මතක් කරගෙන අපි ඉතින් ඔරසන් කියලා ලස්සන පල්ලිය වටේ චුට්ටක් ඇවිදලා සිරින ආරම්භලා ඊට පස්සේ ඉතින් අපි ආපහු යන්න පිටත් වෙන්නත් එපැයි. ගෙදර මොකද චීස් බෝලයව දාලා ආවේ ගෙදර. මොකද මේ චීස් බෝලයව මෙහි එක්කන් එන්න බෑ. මොකද කාර් එකේ දැන් අපි කට්ටිය වෙනකොට ඉඩක් නැහැ. ඉතින් චීස් බෝලයක් ගෙදර වගේ සැනසීමෙන් වෙන තැනකට ඉන්න කැමති නැහැ. මොකද ඒ තැන් වලට ගියාම අර දුවන්න බලනවා. එතකොට අර යාට නිදහස අඩුයි. එයාව ඇවිද්දන්න යන්න හරි ඒ හරිය බැරි නිසා අපි ආව ගෙදර තියලා ආවා. ඉතින් එයාට කන්න බොන්න ටික දීලා කූල් එකේ තියලා තමයි ආවේ. ඉතින් පොඩි වෙලාවකට තමයි ආව තියලා ආවේ. ඉතින් එහෙම කරන්නත් වෙනවා. මොකද හැමතැනකම යාව එක්කන් යන්නත් බැරි නිසා.
ළඟත් ඉතින් ටික වෙලාවක් අපි ගත කරලා ඊට පස්සේ ආපහු පික්මි එකක් දාගත්තා පොඩි වෑන් එකක්. ඒකේ 4 දෙනාටම යන්නත් පුළුවන් නිසා ඊට පස්සේ එතනින් ගිහිල්ලා අපේ නන්දලට කියලා සමු දීලා අපි දැන් මේ ආපහු ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලට මේ ෆොටෝ එක මතකද කියලා. ඉතින් ඔයාලට මතකයි නේද කලින් vlog එකේ මම මල් කඩේ එක්ක මේ ෆොටෝ එක තිබිලා ඔයාලට පෙන්නුවා. මේක මං කවදාම හරි දවසක ගන්නවා කියලා ආයේ තිබුණොත් ගෙතන ගිය වෙලාවක. ඉතින් මේ ඔයාලට කියන්න ජනවාරි 14 වෙනිදාට අපේ 9 වෙනි වෙඩින් ඇනිවර්සරි එක තිබුණා. ඉතින් එදා මුකුත්ම කරේ නැහැ අපි. ඇත්තටම කිසිම පාටියක්වත් මුකුත්ම ගත්තේ නැහැ. ඉතින් මේ ෆොටෝ එක මට අපේ නංගි මල්ලි අපි දෙන්නට තෑගි කළා. ඉතින් මේක තමයි මේ අවුරුද්දේ අපි දෙන්නට හම්බුණු වටිනම ලස්සනම ටැග් ඇනිවර්සරි ගිෆ්ට් එක. ඉතින් ඒකට මට මාර විදිහට ආසතන මම ඇත්තටම හිතුවෙත් නැහැ. නංගි ඒක ඇත්තටම මතක තියාගෙන ඉඳලා එයා ඇත්තටම මට මේක අරන් දුන්නා. මට මාරම සතුටුයි. අපි 14 වෙනිදා තලවිලා ආවා. ඒ ඇවිල්ලා ආපහු පහුවදා තමයි අපි වෙන්නප ගෙදර ගියේ. ඒ යනකොට එයාලා මාව සර්ප්‍රයිස් කරා. ඉතින් මට මාරම ආස හිතුණා. ඒක අදාහ ගන්නත් බැරි වුණා. ඔයාලට කියන්න මේ ෆොටෝ එක නිකම් ෆොටෝ එකක් නෙමෙයි. ඇත්තටම කියනවා නම් ඒ ෆොටෝ එක දිහා බලන් ඉද්දි හරීම මනසට මාරම සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. ඉතින් ඒ හින්දාමයි මම ෆොටෝ එක ගන්නවා කියලාම හිතාගෙන හිටියේ. ඉතින් දැන් මට ආපහු ගිහින් ගන්න දෙයක් නැහැ නංගිලා මට අරන් දීපු නිසා. ඉතින් මේ අපි තලවිලා ආවා. අපි පස් දෙනා දවස් දෙකකට නෙමෙයි දවස් දෙකක් විතර. ඉතින් ඒ ඇවිල්ලා ආපු වෙලාවේ අපි මේ ෆොටෝ එකත් අරන් ඇවිල්ලා ඉතින් අපේ සුරුවන් කූඩු තියෙන තැන මෙතන මේ විදියට ලස්සනට ඒක හැං කරා. ඉතින් මං හිතනවා එතනට ලස්සනට ගැලපෙනවා කියලා. ඔයාලගේ අදහසත් මට කියන්නකෝ. ඉතින් ඔයාලට කියන හරිම ලස්සනයි. මාරම විදිහට හිත නිදහස් වෙනවා දැන් මට එතෙන්ට පහන තියන්න ගියාම මොටසන් කියන්න ගියාම. ඉතින් හරිම සතුටුයි මට හම්බෙච්ච ලස්සන gift එක ගැන. මේ ආපහු වෙන්නපු ගෙදර මම මෙතනදී ඔයාලට පෙන්නන්නේ අපේ චීසු බෝලයාගේ අම්මියගේ තියෙන ආදරේ. ඔයාලට පේනව නේද චීසු බෝලයා අම්මියත් එක්කමයි ඉන්නේ. අම්මියා කොතනද චීසු බෝලයා එතන. ඉතින් ඇත්තටම අම්මිලා ගියාට පස්සේ චීසු බෝලයාට මාර විදිහට තනිකමක් දැනෙයි කියලා මං හිතනවා. හැම අවුරුද්දකම වගේ ඒක වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ ඔයාලට පේනව නේද මේ තායේ තව දවසක ඔය අම්මිත් එක්කම තමයි ඉන්නේ. එයා ළඟටම වෙලා තමයි ඉන්නේ. එයාත් එක්ක මාර විදියට එකතුයි. ඉතින් අර අම්මි ගොඩක් උඩතල් කරනත් හින්දා මේ එක වෙලාවකට ඉතින් දෙන්නගේ රණ්ඩු තියෙනවා නැත්තෙමත් නෑ. ඒ වුණාට මේ අනේ ඉතින් චීස් බෝලේ අම්මියට හරිම ආදරෙයි. ඉතින් ඔයාලට කියන්න වෙන්නප්පු ගෙදර ගියාම දැන් අම්මිලා ආවහම අම්මිගේ කාමරේ තමයි චීස් බෝලේ නිදාගන්නේ. ඔව්. ඉතින් මේ අපේ කාමරේට එන්නෙවත් නැහැ. ඉතින් මාව බලන්න එනවා. ඒ වුණාට මේ ඒ ආවට වැඩක් නැහැ. මාව බලලා ආපහු යනවා. මං කොච්චර ඉන්නේකවත් ඉන්නේ නැහැ කාමරේ. මේ අම්මිගේ කාමරේට ගිහලා තමයි නිදාගන්නේ. ඉතින් ඒ තරම් මේ දෙන්නගේ ආදරේ මාර විදියට මේ මාර ආදරයක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට යාව අතකගා ඉන්නේ කියලා තමයි කියන්නේ. කොයි වෙලෙත් මේ එයාව අතකගා ඉන්නවා නම් මේ ඕන තරම් වෙලා ඉන්නවා. ඉතින් මේ දැන් අම්මිටත් මේ දැන් චීසු බෝලයා රැට නිදාගන්න එන්න පරක් වුණොත් අපේ අම්මි චීසු බෝලේ එනකම් එයාට කතා කරනවා. ඉතින් දැන් අම්මිට චීසු බෝලේ නැති මේ අඩුව තියෙනවා ඒ කාමරේට එන්න නැතුව ගියාම රැට මේ රැට විතරක් නෙමෙයි යන්නේ උදේ දවල් රෑ ඔක්කොම ඒ කාමරේම තමයි මේ අම්මිත් එක්ක ඉන්නේ.
ඉතින් ඔයාලට පේනවත් වගේ චීස් බෝලට යම්කිසි දෙයක් තේරිලා තියෙන්නේ. ඉතින් දැන් අම්මිලා යන්න බඩු අස් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ දවසට පහෝදා තමයි අම්මිලා යන්නේ. ඉතින් දැන් ටික ටික බඩු ටික අස් කරලා ගන්නවා. ඔයාලට පේනවත් වගේ චීස් බෝල බෑග් ගාවට වෙලා හරිම දුකසේ ඉන්නවා. ඉතින් හරි දුකයි දකිද්දී. ඉතින් ඒ වගේම තමයි ඉතින් අපිටත් හරිම දුකයි. මට නම් එදා පාර මාරු විදිහට දුක දැනුණා. ඉතින් එයාලා හැමදාම ඉන්නවනම් හොඳයි කියලා හිතුණා. ඒත් ඉතින් එහෙත් යම්කිසි දෙයක් තියෙන නිසා එහෙට යන්නම වෙනවා. ඉතින් ඕක තමයි ඉතින් නේද ජීවිතේ. ඉතින් මේ යන දවසේ දැන් අම්මිලා රෙඩි වෙලා ඉන්නේ යන්න. ඉතින් මේ පාර දැන් හැම පාරකම වගේ රෑ ෆ්ලයිට් එක තමයි අම්මිලා දාගන්නේ. උනට මේ පාර මේ අම්මිලා තව ටිකක් දිනක් දික් කරගත්තා. ඒ දික් කරගත්ත නිසා හවස ෆ්ලයිට් එක හම්බුණා. ඉතින් මේ වලට පේනව නේද චීස් බෝලේ අම්මියගේ සපත්තු දෙක ළඟට වෙලා ඉන්නවා. ඉතින් එයාට තේරෙලා තියෙන්නේ අම්මිලා යන්නේ කියලා. ඉතින් ඒක දකිද්දිත් මාර දුකයි. ඉතින් මේ ආව වගේ සතුටක් ඇත්තටම කොටින්ම නැති තරම් කොටින්ම නැහැ සතුටක්. ඉතින් මේ දැන් කොහොම හරි ඉතින් කට්ටියට සමු දීලා ඉතින් දැන් කට්ටිය යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. චීස් බෝලේ ඉතින් හරිම දුකෙන් ඉන්නවා. ඉතින් චීස් බෝලේවත් එයාපෝට් යන්න එක්කන් යන්න තිබ්බනම් හොඳයි කියලා හිතුනේ. උනට එක්කන් යන්න බෑ. ඒක නිසා අපි ආව ගෙදර තියලා පොඩි වෙලාවකට නිසා එයාව ගෙදර තියලා අපි දැන් ආව අම්මිලා වරින්න. ඉතින් හරිම දුකයි ඔයාලට කියන්න. මම මේ vlog එකේ ගොඩාක් දුක ගැනම තමයි කියන්නේ. ඉතින් මේ vlogs මේ කියන්නේ මේ videos බලනකොටත් මාරම දුකයි. ඉතින් දැන් අම්මිලව දාලා වැඩි වෙලා වීඩියෝ කළේ නැහැ මම. අපි තුන්දෙනා ඉතින් දැන් මේ දුකසේ ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ තමයි දුක කියන දේ වැඩිපුරම දැනෙන්නේ. මොකද ගෙවල් පාළුවට ගිහිලා තියෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ දවස් ටික ගත වුණේ අපේ. දුක සතුට හැමදේම තිබුණා. ඉතින් මේ vlog එකේ ඉතින් අම්මිලා ලංකාවේ හිටපු කාලේ හැම දෙයක්ම මේ vlog එකෙන් අවසන් වෙනවා. ඊට පස්සේ ඉතින් සුපුරුදු ජීවිතයේ vlog එක තමයි මම ඔයාලට එක්ක බෙදාගන්නේ. ඉතින් ආයෙත් සුපුරුදු පරිදි ජීවිතයේ vlog එකකින් හම් වෙනකන් අපේ යාළුවෝ හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා මේ vlog එක ගොඩක් ආදරෙන් බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යයෙන්ම ලස්සන කමෙන්ට් එකක් තියන්න. අපි ඉක්මනටම හම්බෙමු. හම්බෙලා කතා කරමු. ඉතින් අපේ යාළුවෝ හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න.